කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ලුණු හිඟය මේ වන විට උග්‍ර වී තිබෙනවා. රටේ දෛනික ලුණු අවශ්‍යතාවය සම්පිරීම සඳහා ප්‍රමාණවත් ඔග නොමැතිවීම හේතුවෙන් රජය පසුගියදා ලුණු ආනයනය කිරීමට තීරණය කළා. එහිදී ලංකා ලුණු සමාගමට ලුණු මෙට්‍රික් ටොන් දසදහසක් සහ ජාතික ලුණු සමාගමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අවසර ලැබී තිබෙනවා. ඒ අනුව ජාතික ලුණු සමාගම ගෙන්වන ලුණු තොගය බොහෝ දුරට ලබන සඳුදා වන විට දිවයිනට රැගෙනීමට නියමිතයි. මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක වෙළඳ සැල්වල අලෙවි කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැති බව අප කළ සෝදිසි මෙහෙයුමකදී අනාවරණ වුණා. එසේම ලුණු මිල ගණන්ද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර මේ වන විට ලුණු කැට කිලෝ 1 පැකැට්ටුවක මිල රුපියල් 400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉහළ මිලකට හෝ ලබා ගැනීමට මේස ලුණු වෙළඳපොලේ නොපවතින බවයි පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ. ලුණු හිඟේ සම්බන්ධයෙන් VSL අප කළ විමසීමකදී ලංකා ලුණු සංස්ථාවේ සභාපති ඩී නන්දතිලක කියා සිටියේ ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණි පසු මෙම ලුණු හිඟය මගහැරෙනු ඇති බවයි. එමෙන්ම ඊයේ සහ අද ලුණු පැකට් ලක්ෂය බැගින් ලංකා සතොස හරහා වෙළඳපොළට නිකුත් කිරීමට පියවරගත් බවද ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණා.